දැන් මෙතන කැටලොයි ගොඩක් තියෙනවනේ. මේවෙන් දැන් අලුතෙන් එන වාහන වලට පාවිච්චි කරන්න විශේෂ කැටලොයි එකක් තියෙනවද නැත්නම් මේවම පාවිච්චි කරන්න පුළුවන්ද? කොහොමද වෙන්නේ? ඔව් දැන් අපි අලුතෙන් එන වාහන වලට දැන් ගොඩක් වෙලාවට පුංචි ඩෙන්ට් එකකට අපි හිතමුකෝ ලොකු ඇක්සිඩන්ට් එකක් නැතුව පොඩි පොඩි ඩෙන්ට්ස් වලට අපි ගොඩක් වෙලාවට ඉම්පෝර්ටඩ් කැටලොයිස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ කැටලොයි තියෙනවා. ඒ වගේම CIC එකේ ජෙනරල් පර්පස් කියලා කැටලොයි එකක් එනවා. ඒ වගේ තමයි මේ තියෙන්නේ මේ පොලියස්ටර් පොටි. මේව ඇවිල්ලා ඒ කියන්නේ පුංචි දෙයකට පොඩි ඩෙන්ට් එකකට උනත් දාන්න පුළුවන් ඒවා. කියන්නේ ලොකු ෆිල් එකක් නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ පුරවනවා කියලා ලොකුවට පුරවන්න නැතුව බොහොම සුළු වශයෙන් තියෙන ඩෙන්ට් වලට අපිට මේ වගේ ඉම්පෝර්ටඩ් කැටලොයිස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකෙන් වෙන්නේ ඇත්තටම අර ගොඩක් අය හඬ කැටලොයි දැම්මම සමහරක් අය ඉස්සර කියනවානේ මේ බොල් හඬක් එනවා කියලා. ඒ හඬ නැතුව අර ඔරිජිනල් ටෝන් එක ගන්න පුළුවන් කියලා තමයි අපි මේව පාවිච්චි කරන්නේ. අනිත් එක තමයි මේවල අර ෆිලිං රේට් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ කැටලොයි එකේ අපි හිතමු සාමාන්‍යයෙන් කැටලොයි එකක් අතර තියෙන පරතරේ අතර බොහොම සුළු පරතරයක් තියෙන ගොඩක්ම හොඳට ෆිල් වෙලා තියෙනවා. ඒකට කැපුවාම හරි ස්මූත් එකට තියෙනවා. මේක වතුරෙන් උනත් කපලා අපි අර වතුරෙන් කපලා කැටලොයි එක සාමාන්‍යයෙන් අපි වතුරෙන් කපන්නේ නැහැ. ඩ්‍රයි සෑන්ඩ් තමයි කරන්නේ. ඒතකොට වතුරෙන් කපන්න පුළුවන් සිස්ටම් එකකට තමයි මේවා එන්නේ. වතුරෙන් කපලා ඒක උඩින් කොටි එක ඇද්දා එහෙමම 2K ෆිල් එකක් ඇප්ලයි කරලා ඉවරලා ඒක උඩින් පේන්ට් කරන්න පුළුවන් විදිහට තමයි මේ කැටලොයි අපිට පාවිච්චි කරන්න පුළුවන්.